ඔන්න එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක කපටි නරියෙක් ජීවත් වුණා. අධික රස්නිය සහිත ග්‍රීෂ්ම දවසක හොඳටෝම බඩගිනි වූ නරියා ආහාර සොයමින් ඝන කැලෑව මැදින් ඇවිදගෙන ගියා. ඔහොම යන අතරතුර සූර්යාලෝකයෙන් බැබලෙන බොහෝම සරුවට හැදිලා තියෙන මිදි පොකුරු එල්ලෙමින් තිබෙන ලස්සන මිදි වත්තක් නරියට දැක ගන්නට ලැබුණා. පොකුරු දැකපු ගමන් නරියාගේ බඩගින්න තවත් වැඩි වුණා. මේ වැලේ තියෙන ගෙඩි ඔක්කොම කඩාගෙන කන්න ඕනේ. මේවා හරිම රස ඇති. මිහිම හිතපු නරියා මිදිවල රස බැලීමේ ආසාවෙන් මිදි පොකුරක් කඩා ගැනීමේ අදිෂ්ඨානයෙන් උඩ පනින්න ගත්තා. මේ මිදි ගෙඩි ඔක්කොම තිබුණේ නරියාට කඩා ගැනීමට පහසු තරමේ උසකින් නම් නෙවෙයි. නරියා උත්සාහයත් හැරියේ නම් නෑ. කිහිප සැරයක්ම උඩ පනිමින් මේ මිදි ගෙඩි කඩා ගැනීමට උත්සාහ කරා. සෑහෙන වේලාවක් උත්සාහ කිරීමෙන් පසු නරියාට හොද්දටෝම මහන්සි දැනුණා. හති දමමින් බිම වාඩි වූ නරියා විඩාපත් පෙනුමකින් යුතුව ටික වේලාවක් මිදි දෙස බලා සිටියා. කලකිරීමට පත් වූ නරියා අවසානයේ තමාටම මෙසේ කියාගත්තා. මේ මිදි කොහොමත් ඇබුල් ඇති. මට මේ ඕනේ නෑ. ඔයිට වැඩිය රස කෑමක් මං හොයාගන්නවා. නරියා පරාජය භාරගන්නවා වෙනුවට නිදහසට කාරණාවක් කියමින් තමන්ගේ සිත සනසාගෙන මිදිවත්තෙන් පිටව ගියා. නරියා කම්මැලි නොවි තව ටිකක් උත්සාහ කළා නම් මේ මිදි කඩාගෙන කාලා බඩ පුරෝගෙනම මිදිවත්තෙන් යන්න තිබුණා. නරියාගේ තියෙන කම්මැලිකම නිසා තමයි නරියාට බඩගින්නේම හිස් අතින් ආපසු හැරිලා යන්න උනේ. ඉතින් දුවේ පුතේ ඔයාලා නම් කවදාවත් නරියා වගේ කම්මැලි නොවි පටන් ගත්ත යම්කිසි හොද වැඩක් එකපාරක් බැරි වුණා කියලා ගත්ත උත්සාහයක් කවදාවත් අතහරින්න නම් එපා. දිගටම උත්සාහ කරලා ජයග්‍රහණය ලබා ගන්න ඕනේ. ඒක තමයි මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය.